වෙනද වගේම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අද ඉඳලා පටන් ගන්නේ පොඩක් විශේෂ වීඩියෝ සීරීස් එකක්. අද ඉඳලා හරියටම මාසයක් පුරාවට අපි සිංගප්පූරුවලයි මැලේසියාවලයි travel කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ පළවෙනි වීඩියෝ එකෙන් අපි ඇඩිලේඩ් ඉඳලා සිංගප්පූරුවලට යන විදියත් ඊට පස්සේ වීඩියෝස් වලින් ඔයගොල්ලන්ට අපි සිංගප්පූරුවලයි මැලේසියාවලයි කරන්න දේවලුත් බලා ගන්න පුළුවන්. එහෙමනම් වැඩි වෙලා ගන්න නැතුව අපි වීඩියෝ එක පටන් ගමු. ඕගොල්ලන් මේ දකින්නේ ඇඩිලේඩ් එයාපෝට් එකේ අපි චෙක්-ඉන් කරන්න චෙක්-ඉන් කවුන්ටර් එකට යන විදිය. අද ටිකක් කලින් අපිට එයාපෝට් එකට එන්න පුළුවන් වුණා. ඒක නිසා ඇත්තටම queue එකක් තිබුණෙම නැති තරම් අපි තමයි queue එකේ මුලින්ම හිටියේ. ඉතින් හරි ලේසියෙන් චෙක්-ඉන් කරලා අපිට ඇතුළට යන්න පුළුවන් වුණා. ඒ වුණත් ඇඩිලේඩ් එයාපෝට් එකේ සාමාන්‍යයෙන් රෑට ඉන්ටර්නැෂනල් ෆ්ලයිට්ස් යන්නේ නැහැ. ඒක නිසා ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් තියෙන ඒරියා එක ඇරෙන්න ඉන්ටර්නැෂනල් ෆ්ලයිට්ස් තියෙන ඒරියා එක රෑට වහලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒක අරින්නේ උදේ 8:00 පස්සේ. ඉතින් ඒක නිසා අපි මේ ඩොමෙස්ටික් ටර්මිනල් එකට වෙලා ටිකක් කාලය ගත කරා ඉන්ටර්නැෂනල් ටර්මිනල් එක අරිනකම්. ඒ අතරතුරේ දැක්ක දේවල් තමයි මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මේ තියෙන්නේ ජෙට් ස්ටාර් ෆ්ලයිට් එකක්. මේක සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවල ඩොමෙස්ටික් ෆ්ලයිට් විදියට තමයි කැටගරයිස් වෙන්නේ. හැබැයි ඉන්ටර්නැෂනල් ෆ්ලයිට්ස් උත් දෙක තුනක් තියෙනවා. වැඩිපුර මෙහි අය පාවිච්චි කරන්නේ මේක ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් විදියට. කියන්නේ මෙල්බන් වලට යන්න, සිඩ්නි වලට යන්න අන්නේ වගේ ළඟ තියෙන සිටිස් වලට යන්න තමයි මේ ෆ්ලයිට් එක අපි පාවිච්චි කරන්නේ. Show me. What did you get? Oh, you got 4. සාමාන්‍යයෙන් ඇඩිලේඩ් ඉඳලා සිංගප්පූරුවට යන්න පැය 7ක විතර කාලයක් ගත වෙනවා. මේ ඔයගලන්ට පේන්නේ අපි ගමන් කරන්න යන ගමන් මාර්ගය. දැන් අපි ඉන්නේ කේප් ෆිනිස් වලට පොඩක් කිට්ටුවෙන්. ගමන පටන් ගත්තා විතරයි. ඔය ඈතින් පේන්නේ අපේ ගමනාන්තය. එතෙන්ට යන්න අපිට පැය 7ක විතර කාලයක් ගත වෙනවා. අපේ ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරේ උදේ 10:00ට. ඉතින් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරලා ටික වෙලාවකින්ම ඒගොල්ලන් අපිට ලන්ච් එක සර්ව් කරන්න පටන් ගත්තා. මේ ඕගොල්ලන්ට පේන්නේ අපි ලන්ච් එක ගත්ත විදිය. ගොඩක් අය කියුරියස් නේ මොනවාද මේ ෆ්ලයිට් එකේ දෙන්නේ, ශ්‍රී ලංකන් ෆ්ලයිට් එකේ කෑම ගැනත් ගොඩක් අය කතා වෙනවා. ඉතින් ඒක නිසා මම ඔයගලන්ට හිතුවා මේ ෆ්ලයිට් එකේ සිංගප්පූර් ෆ්ලයිට් එක අපිට සර්ව් කරපු දේවල් පෙන්නන්න. මේ වගේ අපිට දුන්නේ මේ වගේ චීස් එකකුයි පොඩි ක්‍රැකර්ස් කීපයක් තිබුණා. ඒ වගේම ඩිනර් රෝල් එකක් තිබුණා, බටර් එක. මේන් මීල් එක විදියට අපිට හම්බුනේ
චිකන් රයිස් එකක්. මේ චිකන් රයිස් එක දැක්කහම නම් එච්චර කන්න ආස හිතෙන්නේ නැහැ. ඒ වුණාට මේ ඇත්තටම කාලා බැලුවම ඒ රයිස් එක හරිම රසයි. ඒක අර නිකන් පොඩි ස්පයිසි ගතියකුත් තියෙන විදිහට හදලා තිබුණා. හරිම රසයි චිකන් මීල් එකක් වෙජිස් එක. මම නම් ඇත්තටම මේ මීල් එක හරියට එන්ජොයි කරා. ලන්ච් එක ඉවර වෙලා පැයක හමාරකින් වගේ ඒගොල්ලන් අපිට ආයි ස්නැක් එකක් සර්ව් කරා. මේ තියෙන්නේ චිකන් පයිස්. ලොකු වෙරයිටි එකකුත් තිබුණා ඒගොල්ලන්ට. චිකන් පයිස්, බීෆ් පයිස්, පෝක් පයිස් වගේ ගොඩක් දේවල් ගන්න තිබුණා. මම සිලෙක්ට් කරපු එක තමයි චිකන් පයි එක. මොකද මම පෝක් ඇන්ඩ් බීෆ් කන්නේ නැති නිසා. අපි දැන් මේ ෆ්ලයි කරන්නේ ඉන්දුනීසියා වලට උඩින්. මේ වෙලාවේදී අපේ ෆ්ලයිට් එක පැයක විතර කාලයක් ටර්බියුලන්ස් වලට අහු වුණා. මේ වෙලාවේ ගත්ත පොඩි ක්ලිප් එකක් ඕගොල්ලන් දකින්නේ. ඇත්තටම පය වෙලා හිටියේ. ඒක නිසා ලොකුවට මේ වීඩියෝ ක්ලිප්ස් ගන්න නම් හම්බුනේ නැහැ. හැබැයි ටික වෙලාවක් යද්දී ආයෙත් සාමාන්‍ය තත්ත්වයට වෙද ඒක ආවා. මේ මොකද මේ අද වහින දවසක් එහෙම නෙවෙයි. ඇත්තටම වැලියෙන් බැලුවොත් හරිම පැහැදිලි අහසක් තියෙන්නේ. කිසිම කුණාටුවක්වත් වහින ගතියක්වත් නැහැ. එහෙම වෙලත් අපි ටර්බියුලන්ස් එකට අහුණා. මේක ඇත්තටම අපිත් හිතුවේ නෑ මේ අපි හිතුවා හරිම ස්මූත් ෆ්ලයිට් එකක් තියෙයි කියලා. මොකද සාමාන්‍යයෙන් ටර්බියුලන්ස් තියෙන්නේ වහින දවසට තදින් ගොරව නකුණු ගහන අන්න ඒ වගේ වෙලාවට තමයි අපි ෆ්ලයිට් එක ගොඩක් වෙලාවට ටර්බියුලන්ස් වලට අහු වෙන්නේ. හැබැයි අද එහෙම කිසිම දෙයක් නැතුවත් අපි පැයක් හමාරක වගේ කාලයක් ටිකක් අමාරුවෙන් තමයි ආවේ. අපේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න ළඟයි. විනාඩි 25ක් වගේ කාලයක් තමයි තියෙන්නේ. මේ වෙලාවට තමයි සිංගප්පූරුව ලස්සනටම දකින්න පුළුවන්. මේගොල්ලන්ට පේන විදිහට සිංගප්පූරුව ආවට ගොඩාක් අයිලන්ඩ්ස් දකින්න හම්බ වෙනවා. ඉතින් ඒකෙන්දම ලෑන්ඩ් කරද්දී හරිම ලස්සන දර්ශන කීපයක් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. සිංගප්පූරුව වලින් බහපු ගමන් අපි මුලින්ම කරේ සල්ලි මාරු කරගත්ත එක. ඔස්ට්‍රේලියන් ඩොලර්ස් දීලා සිංගප්පූරු ඩොලර්ස් වලට ඒව මාරු කරගත්ත එක. මේ ඔයගොල්ලන් දකින්නේ ඒ කවුන්ට් එකේදී අපි ගත්ත වීඩියෝ එකක්. ගොඩක් අය කියන්නේ සිංගප්පූරු එයාපෝට් එක ලෝකේ ලස්සනම එයාපෝට් එකක් කියලා. ඉතින් මේ සිංගප්පූරු එයාපෝට් එකේ කරන්න දේවල් බලන්න තැන් ගොඩාරියක් තියෙනවා. අපි ආපහු යද්දී පුළුවන් වුණොත් බලමු සිංගප්පූරු එයාපෝට් එකෙත් වීඩියෝ එකක් කරන්න ප්ලෑන් කරන් ඉන්නවා. ඉන්නේ සිංගප්පූරුව වල උනාට මෙහෙත් සිංහල දන්න අය ඉන්නවා. ඇයි දන්නවද මම එහෙම කිව්වේ? අපි මේ ඉන්නේ සිංගප්පූරුව වල ටර්මිනල් 3 එකේ. මේකේ වෝල් එකක ආයිබෝවන් කියලා සිංහලෙන් ලියලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙත් සිංහල දන්න අය ඉන්නවද? ඊළඟට අපි කරේ මෙහෙන් සිම් එකක් ගත්ත එක. ඔන්න අපි සිංගප්පූරුව වලින් බැස්සා. ටර්මිනල් 3 එකට තමයි අපේ ෆ්ලයිට් එක ආවේ. ඇවිදගෙන ආවා ඩියුටි ෆ්‍රී පහු කරලා ඔයගොල්ලන් ඉස්සෙල්ලා දැක්ක වීඩියෝස් ඒ ඩියුටි ෆ්‍රී එකේ ගත්ත ඒවා. දැන් හදන්නේ ඉමිග්‍රේෂන් එකෙන් චෙක් අවුට් කරලා බෑග්ස් ටිකක් කලෙක්ට් කරගෙන හොටෙල් එකට යන්න. වැඩි වෙලාව නෑ. පරක්කු වෙනවා. ඒක නිසා අපි ඉක්මනට යමු. මොකද මොන මද විදිහට අපි චෙක් ඉන් දැම්මේ 3 o'clock. දැන්ට මම හිතන්නේ 3 වෙලා. ඒක නිසා අපි යමු ඉක්මනට. ඔයගොල්ලන් මේ දකින්නේ අපි චැන්ගි එයාපෝට් එකේ ඉඳලා හොටෙල් එකට යන වීඩියෝ එක. ගොඩක් අය අපිට කිව්වා එයාපෝට් එකෙන් Grab ටැක්සි එකක් ගන්න කියලා. මොකද ඒක තමයි ගොඩක්ම චීප් ඔප්ෂන් එක මෙහි තියෙන. ඒ වුණත් අපි ඒ වෙලාවේ සිම් එක ගත්ත විතරයි. ඒක ෆෝන් එකට මාරු කරගෙන තිබුණෙත් නැහැ. ඒ වගේම ටිකක් පරක් වෙලා තිබුණේ. ඉතින් ඒක නිසා අපි Grab app එක install කර හිටියේ නැහැ. එයාපෝට් එක ළඟින්ම තිබුණ ටැක්සි එකක් අරගත්තා. අනිත් එක අපේ හොටෙල් එක තිබුණේ එයාපෝට් එකේ ඉඳලා විනාඩි 15ක 20ක වගේ දුරින්. ඉතින් ඒක නිසා Grab එකක් ගත්තයි කියලා ලොකු මං හිතන්නේ නැහැ ප්‍රයිස් එකේ වෙනසක් වේවි කියලා. ඉතින් ඒකින්ද එයාපෝට් එක ළඟ තියෙන ටැක්සි එකක් අරගෙන අපි ඉක්මනින්ම හොටෙල් එකට ආවා.
ඔයගොල්ලන් ඉස්සෙල්ලා දැකපු විදිහට අපි හොටෙල් එකට ගිහලා චෙක් ඉන් කරා. චෙක් ඉන් කරලා ඉවර වෙලා හැමෝම චේන්ජ් කරගෙන අනිත් පැත්තට අපි ආවා මුස්තෆා සෙන්ටර් කියලා තැනකට. ගොඩක් අය කිව්ව විදිහට මුස්තෆා සෙන්ටර් කියන්නේ මෙහි තියෙන ගොඩක් ෆේමස් shopping center එකක්. මම මසාලා ටී එකක් ඕඩර් කරා. හරි සාමාන්‍යයෙන් මම කොහේ ඉන්දියන් රෙස්ටොරන්ට් එකකට ගියත් මසාලා ටී එකක් බොනවා. හැබැයි සිංගප්පූරු මසාලා ටී එක ටිකක් ස්පෙෂල්. ඒ දන්නවද මේ බලන්න ටී එක කප් එකෙත් තියෙනවා සෝස් එකෙත් තියෙනවා මම දැන් බොන විදිහක් තමයි මේ කල්පනා කරන්නේ. අනිත් එක මේක රස්නේ හොඳටම රස්නේ. මේ ඒ කියන්නේ දැන් එතකොට මේක මෙහෙම මේක වෙනම බොනවද? ඔව්. කොහොමද බොන්නේ? ඒ කියන්නේ මේක බීලා ඉවර වෙලා මේක මේකට වක් කරනවද? එමත් බොන්න පුළුවන්. අනේ මන් දන්නේ. චීනි නෑනේ. තිත්තම තිත්තයි. චීනි නෑ. චීනි ඕනේ. මම බොන්න බෑනේ. ඊට පස්සේ අපි නතර වුණේ Gardens by the Bay වල. මේ ඔයගොල්ලන් දකින්නේ එතන තිබෙන ලයිට් ෂෝ එක. ඉඳගමුද අමාරුනා? මේ ඔයගොල්ලන් දකින්නේ මැරීනා බේ සෑන්ඩ්ස් කියන සිංගප්පූරුවේ තියෙන ගොඩක්ම ප්‍රසිද්ධ හෝටලේ. ඒ හෝටලෙත් එක්ක හරිම ලස්සනට මේ Gardens by the Bay වල ලයිට්ස් අපිට දකින්න පුළුවන් රැට. අද දවසේ අපි ඇඩිලේඩ් ඉඳලා සිංගප්පූරුවට ෆ්ලයි කරලා මේ ලයිට් ෂෝස් බලලා ඇවිදලා හරිම මහන්සියෙන් ඉන්නේ. ඉතින් එහෙමනම් අපි දැන් හෝටල් එකට ගිහිල්ලා නිදා ගන්න ඕනේ. ඔයගොල්ලන් හැමෝටම good night. ඒ වගේම ගොඩක් ස්තුතියි අපේ පවුලත් එක්ක එකතු වෙලා අපිත් එක්ක travel කරනවට. එහෙනම් අයමත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.